සරදියල් මොකද තත්ත්වය? අදත් අර සුදු ඒජන්තයාගේ සල්ලිකාර තවලමම දෙන්නේ. ඔව් මම්මලේ. අද එන්නේ ලොකු දඩේමක්. අර බලපන්. කරත්තේ ආරක්ෂාවට තුවක්කුකාරයෝ 4 දෙනෙක්ම ඉන්නවා. ඒ කියන්නේ ඕක ඇතුලේ තියෙන්නේ අපේ මිනිස්සුන්ගෙන් උදුරාගත්ත බදු සල්ලි වෙන්න ඕනේ. එහෙනම් අදත් අපේ කොල්ලන්ට හොඳ වැඩක් තියෙනවා. අපි කොයි වෙලාවෙද පනින්නේ? අපි හැමෝම එකතු වෙලා මේ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. ඒ නිසා හැමෝම සූදානම් වෙලා ඉන්න. බෑ ඉක්මනින්ම වැඩේ පටන් ගමු. අපි පල්ලම් බහැලා වංගුව ළඟින් පාර හරස් කරමු. මතකයිනේ? එක පාරක්වත් පත්තු වෙන්න ඕනේ නැහැ. උන් බය වෙලාම බඩු ටික දීලා යන්න ඕනේ. මට හිතෙනවා සරදියල් මේ සල්ලි ටික අදම අර මාරසිංහලගේ අසරණ පවුලටයි වසූරිය හැදිලා දුක් විඳින අනිත් මිනිස්සුන්ටයි බෙදලා දුන්නොත් හොඳයි කියලා. අනිවාර්යයෙන්ම මම්මලේ. සරදියල් මේ කන්ද උඩට වෙලා රජ වෙලා ඉන්නේ මං කොල්ල කන්න නෙවෙයි. මේ රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න. හරි සරදියල්. අදත් උතුවන් කන්දේ සිංහයා කවුද කියලා මේ සුද්දන්ට අපි හොඳින්ම පෙන්නලා දෙමු. මේ වීරකම් අද මුළු රටම දැනගන්න ඕනේ. අපේ නිදහස වෙනුවෙන් අපි දිගටම සටන් කරනවා. උන් හිතනවා ඇති අපිට තුවක්කුවට තුවක්කුවෙන් උත්තර දෙන්න බෑ කියලා. ඵලයන්. කොල්ලන්ට සංජාව දීපන්.